වතුර ටිකක් හරි සතෙකුට දෙන්න පුළුවන් මොන ආත්මෙද? ඔබේ මොකද වැඩ ගන්න? බල්ලෙකුට ගහන්න එපා වෙන ධර්ම දේශනාවලට වඩිනකොට සතෙකුටවත් හිංසා කරන්න එපා. ගාන කීයද කියලා. මම දැකලා තියෙනවා පාරේ යනකොට අපි බුද්ධ ශ්‍රාවකයෝ සමහරු බල්ලෝ පන්නන් එනවනේ මේ බණ කියන්න මිනිස්සු ඇඟට කපනවා අවුරුදු 10ක් විතර. කපන්න පින්නතුනේ අර වෛර පිරිමහන්නේ සත්තුරේක් විදිහට. ඒ සත්තුන්ට ඒවත් තේරෙන්නේ නැහැ. බණ කියලා තියෙනවා. එහෙම වෙයි කියලා තමයි මෙහෙම බණ කියන්නේ. අපි මොකටද බල්ලෝ වෙන්නේ? පින් සිද්ධ වෙන්න. ඒ සත්තුන්ගේ අම්මගේ තාත්තා ආත්මේ මුදව ගන්න. ලේ ධාඩිය කඳුළු කිරිවල ණය ගෙවන්න. එහෙම නොකර ඉන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි.